අලුත්ම අවුරුද්දක්, අලුත් මාසයක්, අලුත්ම දවසක්. ඉතින් ආදරණීය 2026 ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ජීවිතයේ දුක වගේම සතුටත්, කලකිරීම වගේම තේරුම් ගැනීමත්, බැඳීමක තියෙන දුක වගේම වටිනාකමත්, ඒ හැම දෙයින්ම ජීවිතයට පාඩමක් කියලා දුන්න හැමදේම කැටි වුණු ආදරණීය 2025. ස්තුතියි. මගේ ජීවිතේ මාව ශක්තිමත් කළ, මගේ හුස්ම පොද ආරක්ෂා කළ ලස්සන අවුරුද්දක් විදිහට ගෙවන්නට මට ලබා දුන්නු ආශිර්වාදයට. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ්බෙම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔයාලගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම හීනයක්ම මේ අවුරුද්ද ඇතුළත ඉෂ්ට සිද්ධ කරගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. ඔන්න ඉතින් අපි දෙන්න දැන් මුලින්ම සැලුන් එකේ කිරි උතුරන්න තමා දැන් මේ ලෑස්ති වෙන්නේ. සැලුන් එකේ වැඩ ටික කරන්නේ නම් හස්බන්ඩ් තනියම. මං ඉතින් පුංචි දායකත්වයන් ටිකක් විතරයි දෙන්නේ. මං කිරි ඉතිරෙනකම්ම හිටියා මුං කිරිවත් හදන්න පල්ලෙහාට යන්න. අපි කොහොමත් ආසයිනේ පුංචි කාලේ ඉඳලම කිරි මුට්ටිය ළඟට වෙලා ඉඳගෙන මට මතකයි අම්මයි තාත්තයි අයියයි මල්ලි එක්ක වටේට ඉඳගෙන කිරි ඉතිරෙනකන් ඇහි පිල්ලම් නොගහ බලාගෙන ඉන්නවා. ඇත්තටම මට මේ දේවල් දැන් හස්බන්ඩ් එක කරද්දි ඒ ලස්සන අතීතෙ මතක් වෙනවා. හරි ඉතින් දැන් නම් ඒ වැඩ ටික ඉවරයි. හස්බන්ඩ් කිව්වා එයා අස් කරන්නම් කියලා. මං දැන් යන්න හදන්නේ පල්ලෙහාට මුං කිරිබත් හදන්න. ඊට කලින් මෙන්න මෙයාලා එක්ක පොඩ්ඩක් ඉඳලා යන්න ඕන කියලා හිතුණා. මොකද මෙයාලා ගෙනාවට පස්සේ මම අද තමයි සැලුන් එකට ආවේ. ඔයාලත් බලන් ඉන්නකෝ කවුරු හරි ළඟට ආවම එයාලගේ රියැක්ෂන් එක. හරි එහෙනම් මම දැන් පල්ලෙහාට යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් මං දැන් ආවා. මෙයාලා දෙන්නත් 4 ඉඳන් නැගිටලා. එයාලා හිතන් ඉන්නේ වෙනදා නැගිටින වෙලාවට තමයි අපි මේ නැගිටලා ඉන්නේ කියලා. මම මුං කිරිබත් එක ලිපේ තියලා අම්මලා ගෙනත් දුන්න කිරිබතුයි කේකුයි කෑවා. මොකද උදේම නැහැරුණ නිසා බඩගින්නක් ආවා. මං දැන් ආයේ සැලුන් එකට ආවා. පළවෙනිදා උදේම එන මාමා ඇවිත් හිටියා කොණ්ඩේ කපන්න. එයාට කතා කරලා යන්න ඕනේ හින්දා මම සැලුන් එකට ආවා. ඉතින් දැන් මේ කොණ්ඩේ කපලා ඉවර වෙනකන් තමයි ඉන්නේ. දැන් නම් 6:45 වගේ වෙලාව.
ඒ වැඩ ඉවර කරලා ආය ආවා. මෙයාලට කණ්ඩක් දාන්න එපා. පේනව නේද? 4 ඉඳන් නැගිටලා ඉඳලා දැන් හොඳට නිදි. ආයා හිතන්නේ යාර කණ්ඩ ගෙනත් කියලා. ඒකයි ඔය. ඔන්න ඉතින් කිරිබත් එක නම් හදලා ඉවරයි. ලුණු මිරිස් හැදුවේ නෑ. මොකද කඩේ හදලා තිබ්බ හින්දා මං කඩෙන් ටිකක් ඉල්ලගත්තා. කඩෙන් කියන්නේ අම්මලාගේ. ඉතින් මට තේ එක කොහොමත් ඕන හින්දා කිරිබත් කන්න කලින් තේ එකත් හදා ගන්නවා. ඔන්න ඉතින් සොබා දහම ආශිර්වාද කරනවා වගේ චූටි පොද වැස්සක් යනවා. සැලුන් එකත් අද වරුවක් තමයි ඇරියේ. ඊට පස්සේ ආවට පස්සේ නම් අපි දෙන්නට හොඳ නිින්දක් ගියා. මොකද පාන්දර හැරපු නිසා. මේ දෙන්නත් හොඳට නිදියලා ඇහැරලා දැන් මේ හුරතල් කරනවා. දෙන්නට එක වගේ හුරතල් කරන්න ඕනනේ. ඊළඟට මගේ ළඟට ආවා. ඉතින් මේ වීඩියෝ එක පළවෙනිදා ගත්තට වොයිස් කරන්න නම් පරක් වුණා. මොකද මම ටිකක් අසනීප වුණා. ඒ හින්දා වීඩියෝ එක එඩිට් කරන්න ටිකක් පරක් වුණා. ඒ හින්දා වොයිස් එකේ අඩුපාඩුකම් එහෙ මෙහෙ වෙච්ච වීම ඇති. ඒවා ඉතින් ගණන් ගන්න එපා. මන් දැන් බුදුන් වැඳලා යශෝදරා මාතාවත් වන්දනාමාන කරගෙන ඝන දෙවියොත් වැඳලා ඉතින් අද දවස මේ විදිහට ඉවර කරන්න තමා ලෑස්ති වෙන්නේ. ඉතින් අද දවසේ ලස්සන මතකයක් විදිහට මතක හිටින්න අපි ඔක්කොම අපි 5 දෙනාම එකට ඉඳගෙන කමු කියලා හිතුවා. ඉතින් අපි දෙන්න උදව් කරන්න එනකොට අම්මා ඔක්කොම කරලා ඉවරයි. අපිට තිබ්බේ කන්න විතරයි. අම්මට තමා ගොඩක්ම ආසාව තිබ්බේ 5 දෙනාම එකට ඉඳගෙන කන්න ඕන කියලා. මොකද ඉතින් මේ වගේ දවසක තමා කට්ටියම එකට ඉඳගෙන කන්නේ කතා කරන්නේ. අනිත් දවස්වලට ඉතින් 11:00 විතර වෙනවා කඩේ වහලා වැඩ ටික ඉවර කරන්න. ඒ වගේ දවසට ඉතින් නිදි යන්නනේ බලන්නේ මහන්සියට. මේ වගේ දවසක් එනකම්ම ඉතින් ඉන්න ඕන මේ වගේ ආදරෙන් ඉන්න. ඉතින් මේක බලන ඔයාටත් කියන්න තියෙන්නේ ජීවිතේ ලැබෙන අවස්ථාවල අපේ ආදරණියන් එක්ක උපරිම සතුටින් කාලය ගත කරන්න කියලා තමයි. ඇත්තටම මේ අවස්ථාව නම් හරීම ආදරණීයයි. හරීම සතුටුයි මතක් වෙද්දී 2026 ජනවාරි 1 වෙනිදා රෑ මේ විදිහට ලස්සන මතකයක් විදිහට එකතු කරගන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි. ඉතින් මගේ අවුරුදු 1 වෙනි දවස මේ විදිහට තමයි අවසන් වුණේ. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්න. සතුටින්ම ඉන්න ලැබේවා. හැමදාමත් hina වෙලා.